අපි 2019 ගාන හදන්න පටන් ගමු. එතකොට මේ ගානේදී කියන්නේ සමාන්තර ඍජු ඉවුරු සහිත පළල A වූ ගඟක් U ඒකාකාර ප්‍රවේගයෙන් ගලයි. හරි. ඊට පස්සේ කියනවා ABC හා D යන ඉවුරු මත වූ ලක්ෂ්‍ය සමචතුරස්‍රයක ශීර්ෂ වේ. ඒ වගේම අපිට මේකට හරියන්න රූප සටහනක් දීලා තියෙන මෙන්න මේ විදිහට. මේ තියෙන අපේ ගඟ මේ පැත්තට ජලය ගලා යනවා කියනවා. මෙතන ඉවුරු හතරක් තියෙනවා. මේක පිහිටලා තියෙන්නේ සමචතුරස්‍රයක ශීර්ෂ ආකාරයෙන්. ඒ කියන්නේ ගඟේ පළල මෙතනදී A කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ මේ දිගත් Aමයි. මෙතනදී A B C D ඔය විදිහට. මෙතන එතකොට අපිට කියන්න පුළුවන් ජලය ගලා යන පොළොවට සාපේක්ෂව කියලා. මොකද ජලය ගලා යන ප්‍රවේගය දීලා තියෙනවා u කියලා. එතකොට දිශාවක් දීලා තියෙනවා අපිට මුලින්ම ලියන්න පුළුවන් පොළොවට සාපේක්ෂව ජලයේ ප්‍රවේගය u. ඊට පස්සේ කියනවා ජලයට සාපේක්ෂව නියත v වේගයෙන් චලනය වන b1 සහ b2 බෝට්ටු දෙකක් එකම මොහොතක A සිට A වායේ ගමන් ආරම්භ කරයි. එතකොට B1 බෝට්ටුව AC දිගේ යනවා ගිහිල්ලා C වලට ගිහිල්ලා AC දිගේ C වලට ගිහිල්ලා තමයි D වලට යන්නේ. සහ ඊට පස්සේ B2 බෝට්ටුව A B දිගේ ගිහිල්ලා A සිට B දක්වා ගිහිල්ලා B වලින් D වලට යනවා කියලා කියනවා. මෙතනදී මම චලනය වන වස්තුන් විදියට ජලයේ W සහ බෝට්ටු B1 B2 විදියට නම් කරගෙන තියෙනවා සහ පොළව සමුද්දේශ රාමුව විදියට E අකුරෙන් අරගෙන තියෙනවා. එතකොට මෙතනදී දැන් ජලයට සාපේක්ෂව අපි B1 සහ B2 බෝට්ටු වල ප්‍රවේගයන් දන්නවා. ඒක අපිට නම් කරගන්න පුළුවන්. මේ කියන්නේ ජලයට සාපේක්ෂව V දෙන්නගෙම ජලයට සාපේක්ෂව ප්‍රවේගය වෙන්නේ V. හැබැයි දිශාවක් අපි දන්නේ ජලයට සාපේක්ෂව. එතකොට කියනවා එකම රූපයක B1 හි A සිට C දක්වාද B2 හි B සිට D දක්වාද චලිත සඳහා ප්‍රවේග ත්‍රිකෝණවල දල සටහන් අඳින්න කියලා. ඒ වගේම අපි පොළොවට සාපේක්ෂව B1 සහ B2 ගේ චලිත දිශාවන් ගන්නවා. අපිට ඒවත් දත්ත විදිහට ලකුණු කරගන්න පුළුවන්. පොළොවට සාපේක්ෂව B1 චලිත වෙන්නේ කොහොමද? එයා මුලින්ම A වලින් ඉඳන් C වලට යනවා. දැන් මේක සමචතුරස්‍රයක් කියලා කියනවා. සමචතුරස්‍රයක ශීර්ෂ ආකාරයෙන් තමයි පිහිටන්නේ. ඒතර මේ කෝණයක් අංශක 45යි. ඒ කියන්නේ මුලින්ම මෙයා නැගෙනහිරෙන් උතුරට නේද අංශක 45කින් තමයි චලනය වෙන්නේ. මේක මම අංක 1 කියලා ගන්නවා. ඊට පස්සේ එයා C වලින් ඉඳන් D වලට යනවා. මේක අංක 2 කියලා ගන්නවා. දෙවෙනි දිශාව. ඒ වගේම අපි B2 බෝට්ටුව සැලකුවොත් එයා මුලින්ම යන්නේ A වලින් ඉඳන් B දක්වා ඊට පස්සේ B වලින් ඉඳන් D දක්වා. ඒක අපිට මේ විදිහට ලකුණු කරන්න පුළුවන්. මේක මම අංක 3 කියලා ගන්නවා සහ මේක අංක 4 දිශාව කියලා ගන්නවා. මෙතන අංශක 45යි. ඔය විදිහට. මේ කොනත් අංශක 45යි. සමචතුරස්‍රයක ශීර්ෂ විදිහට තමයි ABCD පිහිටන්නේ. දැන් අපිට පොළොවට සාපේක්ෂව B1 බෝට්ටුව සඳහා සාපේක්ෂ ප්‍රවේග මූලධර්ම යොදන්න පුළුවන්. සාපේක්ෂ ප්‍රවේග මූලධර්ම යෙදීම B1 බෝට්ටුව සඳහා. එතකොට අපිට ලියන්න පුළුවන් පොළොවට සාපේක්ෂව B1 සමානයි ජලයට සාපේක්ෂව B1 ධන පොළොවට සාපේක්ෂව ජලය. මෙතනදී අපි පොළොවට සාපේක්ෂව ජලය දිශාව සහ විශාලත්වය දන්නවා. හැබැයි ජලයට සාපේක්ෂව B1 වල දන්නේ විශාලත්වය විතරයි. අපි සාමාන්‍යයෙන් කරන විදියට දිශාව සහ විශාලත්වය දන්නේ කියන මැදට අරගෙන මේ ප්‍රකාශන ආයේ දෙනවා. එහෙම කිරීමේ අරමුණ තමයි. එතකොට අපිට ප්‍රවේග ත්‍රිකෝණය අඳිනක පහසුවක් වෙනවා. කෙනෙක්ට දැන් මේක මෙහෙම තීද්දී කරන්න පුළුවන් එක ප්‍රශ්නයක් නෑ. ඒක මෙතනට ආයේ අරගෙන ආයේ මේ ප්‍රකාශන ලියන්න අවශ්‍යතාවයක් නෑ. ඒක නිසා දැන් මම සාමාන්‍යයෙන් කරන විදිහටම කරනවා. මෙතනදී
මම මෙන්න මේ දිශාව සහ විශාලත්වය දන්න කෙනා මැදට අරගෙන මේ ප්‍රකාශනය ආයේ මම ලියනවා. දැන් අපිට පුළුවන් විශාලත්වයන් සහ දිශාවන් ටික නම් කරගන්න. පොළොවට සාපේක්ෂව v1 කට දන්නේ දිශාව. මෙතනදී අපිට හොයන්න දැන් අපිට මෙතනදී මේ හැම දිශාවක්ම ලකුණු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට මෙතනදී කියන්නේ a සිට c දක්වා b සිට d දක්වා. එහෙනම් අපි මෙන්න මේ 1 සහ 4 කියන දිශාවන් දෙක විතරයි සලකන්නේ. පොළොවට සාපේක්ෂව v1 ගන්නකොට එක දිශාව සලකනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙම. සහ පොළොවට සාපේක්ෂව ජලය u ධන ජලයට සාපේක්ෂව v1. එයාගේ අපි විශාලත්වය දන්නවා. මම මෙතනදී PR1 PQ ධන QR1 විදියට දශක ලකුණු කරගන්නවා. දැන් අපි B2 බෝට්ටුව සඳහා සාපේක්ෂ ප්‍රවේග මූලධර්මය යොදන්න යන්නේ. සාපේක්ෂ ප්‍රවේග මූලධර්මය යෙදීම B2 බෝට්ටුවට. එතකොට මෙතනදී පොළොවට සාපේක්ෂව B2 බෝට්ටුව සමානයි. ජලයට සාපේක්ෂව B2 බෝට්ටුවේ ප්‍රවේගය ධන පොළොවට සාපේක්ෂව ජලයේ ප්‍රවේගය. කලින් වගේම දිශාව සහ විශාලත්වය දන්න කෙනා මැදට අරගෙන මේ ප්‍රකාශනය ආයෙ ලියනවා. දැන් අපි දිශාවන් සහ විශාලත්වයෙන් ලකුණු කරගත්තාම පොළොවට සාපේක්ෂව B2 යන්නේ B වල ඉඳන් D දක්වා. විතර අපිට සලකන්න කියලා තියෙන්නේ. එහෙනම් වෙන 4 දිශාවන්. පොළොවට සාපේක්ෂව ජලය යන්නේ මේ දිශාවට විශාලත්වය u ධන ජලයට සාපේක්ෂව B2 වල විශාලත්වය b. හරි. මේක දැන් අපි ලකුණු කරගමු. මේක 4නේ. PR4 PQ ධන Q4 QR4. හරි. දැන් අපිට පුළුවන් ප්‍රවේග ත්‍රිකෝණ අඳගන්න මෙන්න මේ දශක සම්බන්ධතා දෙක පාවිච්චි කරලා. මෙතනදී අපිට කියනවා v විශාලයි u කියලා. මුලින්ම PQ දශකය. දැන් විශාලත්වය u. ඊට පස්සේ අපි ඊළඟට විශාලත්වය දන්නේ QR1 ගේ v. ඒක නිසා මම Q කියන කෙනා Q කියන ලක්ෂ්‍යය කේන්ද්‍රය කරගනිමින් v අරයක් සහිත වෘත්තයක් නිර්මාණය කරනවා. සෑම දිශාවක්ම නිරූපණය වෙන්න. මොකද මෙතනදී අපි දිශාවක් දන්නේ නැහැ. ඒක නිසා අරය v වන කේන්ද්‍රය Q කියලා අරගෙන වෘත්තයක් අඳිනවා. සෑම දිශාවක්ම නිරූපණය වෙන්න. එතකොට මෙන්න මේ විදිහට එන්නේ. අපිට මෙතනදී මුළු වෘත්තයම ඕන වෙන්නේ නැහැ. මොකද දිශාවන් තියෙන ඉහළට නිසා උඩ ටික තිබ්බහම ඇති. හැබැයි දැන් PR වල අපි දිශාවන් දන්නවා. මෙතන අංශක 35කින් යන්නේ. මේ කෝණය ෆයි බෙදීම 4යි. මේක R1 සහ මෙතනින් PR2 යනවා. ෆයි බෙදීම 4 අංශක 35කින්. R4 මේ කෝණයත් ෆයි බෙදීම 4යි. ඒ කියන්නේ දැන් මෙන්න මෙතන මෙතනත් ෆයි බෙදීම 4යි මෙතනත් ෆයි බෙදීම 4යි. ඒ කියන්නේ මෙන්න මේ කෝණය අංශක 90ක්. හරි අපි ඒක නිකන් ලකුණු කරගත්තා. දැන් මෙතනදී අපි QR1 සහ QR2 ලකුණු කරගන්න පුළුවන්. දැන් අපිට මෙතනදී A සිට C දක්වා B1 බෝට්ටුවේ පොළොවට සාපේක්ෂව ප්‍රවේගය දීලා තියෙන ප්‍රකාශනයක් ඒක පෙන්වන්න තියෙනවා. ඒ කියන්නේ අපිට පෙන්වන්න ඕන මුලින්ම අපි ප්‍රවේගය හොයන්න ඕන PR1 ගේ. මෙතනදී මෙන්න මේ කෝණය අංශක 90යි. ඒක නිසා අපිට මෙන්න මෙන්න මේ PR1 කියන රේඛාවට දෛශිකයට මෙතන මෙන්න මේ PR1 කියන රේඛාවට ලම්බකයක් නිර්මාණය කරොත් q ලක්ෂයේ
එතකොට මෙන්න මෙතන මේ ඒකාන්තර කෝණයක් නිර්මාණය වෙනවා. ඒකාන්තර කෝණය නිර්මාණය වෙනවා. මෙන්න මේ විදිහට. එතකොට මෙන්න මේ කෝණයත් අංශක 90යි. මෙතන අංශක 45යි. හරි. දැන් මෙතන තියෙන්නේ සම දෙවිපාද ඍජු කෝණ ත්‍රිකෝණයක්. ඒ කියන්නේ මෙන්න මේ කෝණයත් අංශක 45යි. දැන් අපිට ලියන්න පුළුවන් එහෙනම් මෙන්න මේ පාදයේ දිග. මේ u ඇසුරේ කොහොමද ලියන්නේ? u බෙදීම දෙකයි සම්මුඛ පාදයේ කර්ණය. sin 45 සමානයි සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. කියන්නේ මෙතන එන්නේ u බෙදීම මූල දෙක. ඒ වගේම මෙන්න මේ පාදයේ දිග වෙන්නේ u බෙදීම මූල දෙකයි. මෙන්න මේ පාදයේ දිග වෙන්නේ ඒ කියන්නේ p වල ඉඳලා මෙන්න මෙතනට මෙන්න මේ ලක්ෂයට දිග වෙන්නේ u බෙදීම මූල දෙකමයි. u බෙදීම මූල දෙකයි. එතකොට දැන් අපිට මෙන්න මේ කොටස දිග හොයාගන්න පුළුවන්. qr මනෝ විශාලත්වයේ v. ඒක අපි දන්නවා. එතනදී මෙන්න මේ ත්‍රිකෝණයට පයිතගොරස් ප්‍රමේය දැම්ම නම් අපිට මෙන්න මේ පාද දිග හොයාගන්න පුළුවන්. ඒක නිසා මම දැන් PR1 දශිකයේ විශාලත්වය මෙන්න මේ විදිහට ලියනවා. PR1 සමානයි u බෙදීම මූල දෙක. ධන මෙන්න මේ ත්‍රිකෝණයට පයිතගොරස් ප්‍රමේය දැම්මහම එන්නේ වර්ගමූල ඇතුලේ v වර්ග ඍණ u බෙදීම මූල දෙකේ වර්ගය කියන්නේ u වර්ග බෙදීම 2. මේක සුළු කරාම එනවා u බෙදීම මූල 2 ධන 2v වර්ග ඍණ u වර්ග බෙදීම මූල 2. ඒ අනුව දැන් අපිට ලියන්න පුළුවන් එක බෙදීම මූල 2 වතාවක් u ධන වර්ගමූල ඇතුලේ 2v වර්ග ඍණ u වර්ග කියලා. මේක තමයි අපිට පෙන්වන්න තියෙන්නේ. ඒ වගේම PR4 වත් හොයන්න වෙනවා. PR4 කියන්නේ පොළොවට සාපේක්ෂව B2 බෝට්ටුවේ ප්‍රවේගය. B2 බෝට්ටුවේ ප්‍රවේගයත් හොයන්න වෙනවා. ඒක හොයන්න මෙහෙමයි. අපිට මෙතනදී මෙන්න මේ P ලක්ෂය PR කියන පාදය අපිට දික් කරන්න වෙනවා. මේ විදිහට. දික් කරලා මෙන්න මෙතනදී Q වලින් ඉඳලා මෙන්න මේ රේඛාවට Q වලින් ඉඳලා ලම්බකයක් නිර්මාණය කරන්න වෙනවා. ඔය විදිහට. දැන් අපිට කියන්න පුළුවන් දැන් මෙන්න මේ කෝණය අංශක 45යිනේ. ඒ කියන්නේ මෙන්න මේ කෝණය අංශක 45යි. දැන් මේක ඇවිල්ලා ත්‍රිකෝණය සමදීපාද ත්‍රිකෝණයක් වෙනවා. එයි එහෙම වෙන්නේ. මේ කෝණය 45 කියන්නේ මෙන්න මේ කෝණය අංශක 45යි. දැන් අපි මෙන්න මේ පාදේ දිග දන්නවා u බෙදීම මූල 2යි. එතකොට මෙන්න මේ පාදේ දිග වෙන්නේ u බෙදීම මූල 2මයි. ඒ වගේම මේ පාදේ දිග වෙන්නේ u බෙදීම මූල 2මයි. මෙතනදී QR දෛශික විශාලත්වයේ v. දැන් අපිට මෙන්න මේ ත්‍රිකෝණයට පයිතගොරස් ප්‍රමේය ධම්මනම් මේ මුළු දිග හොයාගෙන ඒකෙන් මෙන්න මේ පාදයේ දිග මෙන්න මේ කොටසේ දිග u බෙදීම මූල 2 අඩු කරා නම් අපිට PR4 වල විශාලත්වය ගන්න පුළුවන්. මම ඒක අතනින් ලියන්නම්. PR4 සමානයි මුලින්ම මෙන්න මේ ත්‍රිකෝණයට අපි පයිතගොරස් ප්‍රමේය දානවා. v වර්ගය වර්ගමූල ඇතුලේ v වර්ග ඍණ u වර්ග බෙදීම 2. ඒකෙන් අඩු කරන්න ඕන මෙන්න මේ u බෙදීම 2. u බෙදීම මූල 2. දැන් අපිට එනවා එක බෙදීම මූල 2යි. 2v වර්ග ඍණ u වර්ග ඍණ u කියලා. මේක තමයි PR4. ඒ කියන්නේ පොළොවට සාපේක්ෂව B2 බෝට්ටුවේ ප්‍රවේගය.
ඊළඟට අපිට මේ ගාන කියනවා B1 සහ B2 බෝට්ටු දෙකම එකම මොහොතකදී D වෙත ළඟා වන බව තවදුරටත් පෙන්වන්න කියලා. එහෙනම් අපිට එකම මොහොතකදී ළඟා වෙනවා කියලා පෙන්වන්න පුළුවන්. ඒ දෙන්නම D දක්වා ගමන් කිරීමට ගත වන කාල හොයලා ඒ කාල දෙක අඩු කරා නම් ඒ දෙක අඩු කිරීම බිඳුවක් වෙනවා නම් අපිට කියන්න පුළුවන් ඒ දෙන්නම එකම මොහොතකදී D ලක්ෂ්‍ය වෙත ගමන් කරනවා කියලා. එහෙනම් අපි මුලින්ම කරන්න ඕන B1 බෝට්ටුව A සිට D දක්වා ගමන් කිරීමට ගත වන කාලය හොයන්න ඕනේ. ඒ කියන්නේ A වලින් ඉඳලා C දක්වා සහ C සිට D දක්වා. ඒ වගේම B2 බෝට්ටුව A සිට B දක්වා සහ B සිට D දක්වා ගමන් කිරීමට ගත වන කාලය හොයලා ඒ දෙන්න අඩු කරලා එයා බිඳුවක් වෙනවා කියලා පෙන්වනවා නම් අපිට කියන්න පුළුවන් ඒ දෙන්නම එකම මොහොතකදීම D වෙත ගමන් කරනවා කියලා. අපි මුලින්ම B1 බෝට්ටුව A සිට D දක්වා ගමන් කිරීමට ගත වන කාලය හොයලෙමු. B1 බෝට්ටුව A සිට D දක්වා ගමන් කිරීමට ගත වන කාලය. T1 කියලා ගමු. එතකොට T1 සමානයි AC බෙදීම ප්‍රවේගය උනේ ප්‍රවේග විශාලත්වය වෙන්නේ PR1 ධන CD දුර බෙදීම යාගේ ප්‍රවේගය වෙන්නේ මොකක්ද? දැන් අපි මෙතනදී PR කියලා ගත්තේ පොළොවට සාපේක්ෂව B1 බෝට්ටුවේ ප්‍රවේගය. එතකොට අපි මෙතනට දාන්නත් ඕන පොළොවට සාපේක්ෂව ප්‍රවේගය. මෙතනදී පොළොවට සාපේක්ෂව ජලය ගලා යන්නේ මේ දිශාවට u ප්‍රවේගයකින්. එතකොට C සිට D දක්වා කියන්නේ ඊට විරුද්ධ දිශාව. එහෙනම් පොළොවට සාපේක්ෂව B1 බෝට්ටුව ඉහළට ගමන් කරන්න නම් එයා v ඍණ u කියන ප්‍රවේගයකින් ගමන් කරන්න ඕන. කාට හරි මේක එකපාරට ගන්න තේරෙන්නේ නැත්නම් නිකමට මෙහෙම හිතන්න. දැන් මෙතනදී මේ දිශාවට යන්නේ. ඒ කියන්නේ P වල ඉඳලා මෙන්න මේ දිශාව. මෙහෙටනේ. මෙන්න මෙතනට එන්නේ. PR අපි ගත්තේ PR2 කියලා. මේ පැත්ත දිශාව ගත්තේ PR2 කියලා. ඒ කියන්නේ මෙන්න මෙතන. එතකොට මෙන්න මේ දුර වෙන්නේ මොකක්ද? Q වල ඉඳලා Q කියන ලක්ෂණ කේන්ද්‍රය එයාගේ ඉඳලා මෙන්න මේ R කියන R දක්වා R2 දක්වා දුර වෙන්නේ V. එතකොට මෙන්න මේ PQ කියන්නේ U. එතකොට එහෙනම් මේ දුර වෙන්නේ B ඍණ U. මේක අපිට අඳින්න බෑ. ප්‍රවේග ත්‍රිකෝණය අඳින්න බෑ. මොකද ඒක කියලා නැති හින්දා. මේක අඳින්න නැතුව මේ විදිහට අපිට ගන්න පුළුවන් කාට හරි එකපාරට එන්න නැත්නම් ඔළුවට උත්තරේ. ඒක නිසා මෙතන එන්න ඕන B ඍණ U. එතකොට මේක සුළු කරාම එන්නේ මොකක්ද? AC කියන්නේ මූල 2A. මේ දුර A, මේ දුරත් A. එතකොට A වර්ගය දැන් A වර්ගය කියන්නේ 2A වර්ගය කියන්නේ මූල 2A. කාරණය. බෙදීම PR1 කියන්නේ අපිට දීලා තිබ්බා වර්ගමූල ඇතුලේ 2V වර්ග ඍණ Q වර්ගය. ධන U. මෙතනදී බෙදීම මූල දෙක මම උඩින් ලියනවා. ඔය විදිහට. ඊට පස්සේ ධන CD කියන්නේ A. බෙදීම V ඍණ U. මේක අපිට තව ටිකක් සුළු කරලා ලියන්න පුළුවන් කොහොමද? 2A බෙදීම 2V වර්ග ඍණ U වර්ග ධන U. A බෙදීම V ඍණ U. දැන් අපිට B2 බෝට්ටුවට A වලින් ඉඳන් D දක්වා ගමන් කිරීමට ගත වන කාලය T2 කියලා අරගෙන ඒක හොයන්න පුළුවන්. B2 බෝට්ටුව A සිට D දක්වා ගමන් කිරීමට ගත වන කාලය T2 කියලා ගත්තා. එතකොට T2 සමානයි AB දුර බෙදීම පොළොවට සාපේක්ෂව B2 බෝට්ටුවේ ප්‍රවේගය තමයි එන්න ඕන. මොකද්ද ප්‍රවේගය වෙන්නේ? A වලින් ඉඳන් B දක්වා. එතකොට මෙතනදී පොළොවට සාපේක්ෂව ජලය ගලන්නේ මේ දිශාවට. පොළොවට සාපේක්ෂව B2 බෝට්ටුව යන්නේ මේ දිශාවට. ඒ කියන්නේ V ධන U. ධන VD බෙදීම PR4.
මෙතනදී මෙන්න මේ ප්‍රවේගය අපිට ප්‍රවේග ත්‍රිකෝණයෙන් ගන්න පුළුවන්. හැබැයි ඒක අඳින්න බෑ. එතකොට මෙතනදී PR ඒ කියන්නේ PR මම හිතා PR3 කියලා ගත්තේ. යාව එතනදී සම්බන්ධ වෙනවනේ මෙන්න මෙතනට. ඒ කියන්නේ මේ දුර V මේ දුර U V දන U. මේ විදිහට. හරි මේක සුළු කරාම අපිට එනවා AB කියන්නේ AB දීම මෙතනදී V දන U. ධන BD කියන්නේ මූල 2යි A. විදීම වර්ගමූල ඇතුලේ 2b වර්ග ඍණ u වර්ග ඍණ u. මූල 2 බෙදීම මූල 2 මම උඩින් ලියනවා. මේක අපිට සුළු කරාම 2a කියලා ලියන්න පුළුවන්. දැන් අපිට කරන්න තියෙන්නේ b1 සහ b2 බෝට්ටු දෙකම එකම මොහොතකදීම b දක්වා පැමිණෙන්නේ නම් t1 ඍණ t2 සමාන බිඳුවයි කියලා අරගෙන මේක සුළු කරලා බිඳුවයි කියලා පෙන්වන එක. b1 b2 බෝට්ටු දෙකම එකම මොහොතකදී d වෙත පැමිණෙන්නේ නම් t1 ඍණ t2 සමාන බිඳුව විය යුතුය. ඒක නිසා t1 ඍණ t2 සමානයි. මේක සුළු කරන්න තියෙන්නේ. සුළු කරලා බිඳුවයි කියලා පෙන්වන්න තියෙන්නේ. t1 වෙන්නේ 2 බෙදීම වර්ගමූල ඇතුලේ 2v වර්ග ඍණ u වර්ග ධන u. ධන a බෙදීම v ඍණ u. ඍණ මේ ප්‍රකාශනය a බෙදීම v ධන u ඍණ 2a බෙදීම වර්ගමූල ඇතුලේ 2v වර්ග ඍණ u වර්ග ඍණ u. මෙතනදී මේ පදයයි වෙනම සහ මේ පදයයි වෙනම සුළු කරා නම් අපිට උත්තරේ ඉක්මනටම ගන්න පුළුවන්. 2a එළියට අරගෙන අපි සුළු කරමු. එතකොට එනවා 2v වර්ග ඍණ u වර්ගය ඍණ u ඍණ 2v වර්ග ඍණ u වර්ග ඍණ u බෙදීම මේ දෙන්නගේ ගුණිතය. මේක ඔබට දන්න නිසා මම ඉක්මනට සුළු කරගෙන යනවා. සහ මෙතනදී ඒ කෙනෙක් ලියලා ගත්තා v ධන u ඍණ v ධන u බෙදීම මේ දෙන්නගේ ගුණිතය මම එකපාර ලියනවා v වර්ග ඍණ u වර්ගය. හරි. මෙතනදී එතකොට එන්නේ කොහොමද? මෙයා කැපිලා යනවා. මම මෙතන මේ ප්‍රකාශන දෙකේම ඒ කෙනෙක් සම්පූර්ණයෙන් එළියට අරගෙන ලියනවා. එතකොට එන්නේ ඍණ 4යි u. බෙදීම මේක සුළු කරාම එන්නේ 2v වර්ග ඍණ u වර්ගය ධන මෙතනදී v කැපිලා යනවා. ධන 2u බෙදීම v වර්ග ඍණ u වර්ගය. එතකොට මෙතනදී 2v වර්ග ඍණ 2u වර්ගයක් එනවා. ඒ කියන්නේ ඍණ 2u වර්ගය. ඒ කියන්නේ මෙන්න මේ 2ට 2 කැපිලා යනවා. ඒ කියන්නේ අපිට අන්තිමට එන්නේ v වර්ග ඍණ u වර්ගය. මෙතන එන්නේ ඍණ 2u. දැන් අපිට එනවා මෙන්න මේ දෙන්න කැපිලා ගිහිල්ලා බිඳුවයි කියලා. ඒ කියන්නේ b1 සහ b2 බෝට්ටු දෙක එකම මොහොතකදීම b වෙත ළඟා වෙනවා.